welcome back to my channel. ඔන්න මම ආයෙමත් ඔයගොල්ලන්ට වියට්නාම් vlog එකක් තමයි අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් වියට්නාම් යන හැමෝම යන තැනක් තමයි හැනෝයි කියලා කියන්නේ. ඉතින් අපි බලමු හැනෝයි යන ඕගොල්ලන්ට මොනවාද හැනෝයි වල කරන්න තියෙන්නේ සහ හැනෝයි වල මොනවාද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මේ පළවෙනිම ස්ටෙප් එක තමයි හැනෝයි වල ගොඩක් ප්‍රසිද්ධයි historical temples වලට. ඉතින් හැනෝයි ටවුන් එක පුරාම මේ වගේ ගොඩක් temples තියෙනවා. ඉතින් අපි එයින් 3කට ගියා. ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට කැමති නම් ඒ ඔක්කොටම යන්නත් පුළුවන්. නැත්තම් ඔයාලා අර ගොඩක්ම ඓතිහාසික විහාරස්ථානේ බිල්ඩින්ග්ස් වගේ දේවල් බලන්න අකමැති නම් එහෙකට විතරක් යන්න පුළුවන්. ඉතින් මෙහි පන්සල් වල විශේෂත්වය වෙන්නේ ඒව ඔක්කොම වගේ හදලා තින්නේ ගොඩක් එකම විදියට එකම ඩෙකොරේෂන් එකම ස්ටැචුස් ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ගෘහ නිර්මාණ සහ අලංකාර කරලා තියෙන විදිය පව ගොඩක් වෙලාවට හැමතැනම සේම් වගේ තිබුණා. ඉතින් ඕගොල්ලන්ට මං වැඩි කතා බහක් නැතුවම අපි ගියපු පන්සල් තුනේ නම් මම ඩිස්ප්ලේ කරන්නම් ඒ වගේම ඒවට එන්ට්‍රන්ස් ෆී එක්කෙනෙක්ට කොච්චරක් ගියාද කියලාත් මම මේන්ෂන් කරන්නම්. ඉතින් ඕගොල්ලන්ට මේ පන්සල් වලට යන විදිය හොයාගන්න පුළුවන්. Google Map එකේ ඕගොල්ලන්ට කෙලින්ම මේ ප්ලේස් එකේ නම ගැහුවට පස්සේ ප්ලේස් එකට යන විදිය එනවා. ඉතින් ඔයගොල්ලන්ට හේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටැක්සි එකක් දාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ පන්සල් වලට යනකොට අනිවාර්යයෙන්ම දිගට ඇඳුම් ඇඳගෙන යන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල පවා මෙන්ෂන් කරලා තිනවා සහ එන්ට්‍රන්ස් එකේදී චුට්ටක් ඒක බලනවා. නැත්නම් ඒ ඇඳුම් වලට වෙනම ගෙවලා ගන්න වෙනවා. ඒක එන්ට්‍රන්ස් ෆී එකටත් වැඩිය ගණන්. ඒක නිසා පන්සල් වලට යනකොට ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ ටෙම්පල් එක හරිම ලස්සනයි. අනිත් ඒවාට වැඩිය පොඩි විශේෂත්වයක් තියුණා. අර පගෝඩ එකක් විදියට උස කුළුණක් විදියට තමයි මේක හදලා තිබුණේ. මං ගියපු පන්සල් වලින් වැඩිපුරම කැමති උනේ මේකට. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම මේ පන්සල ප්‍රසිද්ධයි හවස සන්සෙට් එක බලන්න. ඉතින් උන් ඕගොල්ලෝ හවස යනවා නම් මෙතෙන්ට ඒ සන්සෙට් එක බලන්න අමතක කරන්නත් එපා. ඉතින් හැනෝයි වල ඊළඟට ඕගොල්ලන්ට කරන්න තියෙන දෙයක් තමයි කැෆේ හන්ටින්. ඉතින් හැනෝයි වල කැෆේස් කිහිපයක්ම තියෙනවා ප්‍රසිද්ධ. ඒ වගේම හැංගුණ කැෆේසුත් තියෙනවා. ඉතින් අපි එයින් කිහිපයකට කියන්නේ 2කට 3කට වගේ ගියා. මේ අපි ගියපු පළවෙනි එක මේක කියන්නේ The Note Coffee Cafe කියලා. මේක ටවුන් එකේමයි තියෙන්නේ. හොයාගන්න හරිම ලේසි. ඉතින් හරිම ලස්සනයි වෙනස් විදියක වයිබ් එකක්. මේක තනිකරම නෝට්ස් වලින් වැහිලා තියෙන්නේ එක එක රටවලින් ආපු සංචාරකයන්ගේ මැසේජස් වලින්. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ගොඩාක් අය මේකේ මැසේජ් කියලා ඉතින් හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් වෙනස් අත්දැකීමක් ගන්නත් එක්ක මේ කැෆේ එකට යන්නත් ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඒ වගේම වියට්නාම් වල ප්‍රසිද්ධ එග් කොෆි එක try කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට මේ කැෆේ එකෙන්. ඒ වගේම මේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එකත් හරිම රසට තිබුණා. ඉතින් ඊළඟට ඕගොල්ලන්ට පෙන්නන කැෆේ එක අපි නිකන් ටවුන් එකේ ඇවිදින්න යද්දි හම්බුන එකක්. ඔය නම තියෙනවා. ඒකෙන් සර්ච් කරලා බලන්න පුළුවන්. මෙතන කෑම ගොඩක් රසයි. ඒ වගේම රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේකත් ඇඩ් කරන්න ඕනේ කියලා. හදිස්සියවත් ඕගොල්ලෝ ඒ ළඟින් වගේ ගියොත් ඕගොල්ලන්ට ඔන්න මෙතනටත් ගිහිල්ලා try කරන්න පුළුවන්. ඊළඟට ප්‍රසිද්ධ කැෆේ එකක් තමයි මේ කැෆේ එක. ඉතින් මේකේ ඩෙකොරේෂන් කරලා එහෙම ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙන ඕගොල්ලන්ට මේ කැෆේ එකට යන්නත් පුළුවන්. ඊළඟට මට වැඩිපුරම යන්න උවමනාව තියුණ මෙන්න මේ හැරි පොටර් තීම්
කැෆේ එකට මට ලොකු ආසාවක් තිබුණා. මං හිතනවා ඕගොල්ලොත් හැරි පොටර්ට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් මෙතෙන්ට ගියාම ඕගොල්ලන්ට හැරි පොටර්ට අදාළව සහ ඒ ෆිල්ම් එකේ හිටපු කැරක්ටර්ස් එහෙම ඒ වගේ ෆොටෝස් වලින් ඩෙකොරේට් කරලා තියෙන. ඉතින් ඕගොල්ලන්ට ඒ අත්දැකීම ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න ඕගොල්ලන්ට chance එකක් තියෙනවා මෙතන මේ හැරි පොටර්ගේ අර කබා එක ඒක එහෙම ඇඳගෙන ඔන්න ෆොටෝ එකක් ගන්නත් පුළුවන් අර හැට් එකයි. ඒ ටික දාලා ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම චූටි අයිටම්ස් මෙතන තියෙනවා. ඕගොල්ලන්ට ඒවා සල්ලි දීලා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙතන මෙනු එකෙන් අපි ලොකු දෙයක් කන්න ගියේ නැහැ. ඇත්තටම මේ කැෆේ එකට යන්න උවමනාව නිසා. ඉතින් ඕගොල්ලන්ට එහෙම ලොකු දේවල් ගන්න උවමනාවක් නැහැ. ගිහිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් වගේ එකක් එහෙම ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මට මේ වගේ නම් මතක නැහැ. මම කොහොම හරි ප්‍රයිස් හොයලා දාන්නම් ඕගොල්ලන්ට. ඊළඟට මේ තියෙන්නේ අපි ගියපු තවත් එකක්. දැන් නම් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ මේ ස්ටයිල් එකට කන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේ ෆස්ට් ටයිම් අපි මෙහි වියට්නාම් වලදී ගත්ත එක්ස්පීරියන්ස් එක. මේක නම් ගන්න ඕනම අත්දැකීමක්. ඉතින් වියට්නාම් යන්න බැරි වුණත් අඩුම ලංකාවේ හරි මේ එක්ස්පීරියන්ස් එක ගන්න try එකක් දෙන්න. ඉතින් කොහොම හරි මේ විදියට ඕගොල්ලන්ට options දෙකක් තියෙනවා. කිචි රෙස්ටොරන්ට් තමයි මේකේ නම. මේක වියට්නාම් පුරාම තියෙනවා මේ රෙස්ටොරන්ට්. ඉතින් ඕගොල්ලන්ට සර්ච් කරලා බලලා ඕගොල්ලන්ට තියෙන ළඟම තැනට යන්න පුළුවන්. shopping mall ඇතුලේ මේ රෙස්ටොරන්ට් එක තියෙනවා. ඉතින් මේ විදියට මම මෙන්ෂන් කරපු කැෆේස් ඇන්ඩ් රෙස්ටොරන්ට් ඕගොල්ලන්ට හැනෝයි යනකොට try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු ආයම ඊළඟට හැනෝයි වල තව මොනවාද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ රයිඩ් එක හැනෝයි වල හරිම ප්‍රසිද්ධයි. ඉතින් මෙන්න මේ සයිකල් එකේ නැගලා ඕගොල්ලන්ට ඕල් ක්වාටර් නැත්නම් ඕල් ක්වාටර් වල යන්න පුළුවන්. ඒගොල්ලෝ මුළු ටවුන් එකේම රෑට විතරක් නෙවෙයි දවල්ටත් එක්කරගෙන යනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ තනින් තන ඒ වගේ බයිසිකල් වගේ මේක තියාගෙන ඉන්නවා. පේනවා වගේ. ඉතින් ඒගොල්ලෝ ඕගොල්ලන්ව මේ ටවුන් එක පුරාම එක්කරගෙන යනවා. ඕගොල්ලන්ට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. රෑට ගොඩාක් ලස්සනයි මේ ටවුන් එක. හරිම සාම්ප්‍රදායික දේවල් වලින් තමයි මේ ටවුන් එක හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ටම ආවේනික වුණ දේවල් වලින්. ඉතින් ඩෙකොරේෂන් එහෙම හරිම කලර්ෆුල්. ඉතින් මං රෙකමන්ඩ් කරනවා ඕගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම මේ රයිඩ් එක රෑට යන්න කියලා. ඉතින් මෙහෙම යනකොට මේ ස්ට්‍රීට් එකේම තියෙනවා බියර් ස්ට්‍රීට් කියලා. මේ ස්ට්‍රීට් එක තනිකරම ෂොප් වලින් වැහිලා තියෙන්නේ. පාරෙත් එක්ක ෂොප් යන්නත් ඉඩ නැහැ. ඉතින් ඕගොල්ලෝ හැනෝයි බියර් try කරන්න ආසාවක් තියෙනවා නම් ඔන්න අවස්ථාව තියෙනවා. මෙතන හරිම හැපනින් රෑට. ඉතින් ඔන්න බියර් ස්ට්‍රීට් එකට යන්න අමතක කරන්නත් එපා. මෙතන මාරම හැපනින් රෑට. ඉතින් මං හිතන්නේ මේක රෑ විතරයි ඕපන් වෙන්නේ. දවල් වෙලාවේ නැහැ. ඊළඟට හැනෝයි වල තවත් ප්‍රසිද්ධ දෙයක් තමයි මෙන්න මේ හැනෝයි ස්කයි ලොට්ටේ ඔබ්සර්වේෂන් ඩෙක් එක. ඉතින් මෙහි ලංකාවේ නෙළුම් කොළනට ගියා වගේ තමයි. ඉතින් ඕගොල්ලන්ට මෙතන try කරලා බලන්න පුළුවන්. මේක තියෙන තැන මැප් එකේ සර්ච් කරාම සුපුරුදු පරිදි ඔයාලට යන්න පුළුවන්. මේ තියෙන prices ඕගොල්ලෝ ස්ටොප් කරලා චුට්ටක් බලා ගන්න කොහොමද කියලා. ඉතින් අර වෙනස්ම වගේ අත්දැකීමක් ඉතින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙතෙන්ට ගියොතින්. මෙතන ඒ වගේ මුලට ගියාට පස්සේ පොඩි ඇක්ටිවිටීස් එහෙමත් කරන්න තියෙනවා. ඒවට වෙනම පේ කරන්න ඕන. ඒ වගේම තමයි මෙතනින් ඕගොල්ලන්ට පැකේජස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති එක මෙතනින් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදියට ලිෆ්ට් එකේ ඕගොල්ලන්ට උඩටම
ඕගොල්ලන්ව එක්කරගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට කෙලින්ම එතනින් ලිෆ්ට් එකෙන් එක්සිට් වෙලා ඒක බලන්න තියෙන තැනින් තමයි කෙලින්ම එක්සිට් වෙන්න තියෙන්නේ. ඕගොල්ලන්ට එතනින් ඉතින් ඊට පස්සේ නිදහසේ බලන්න පුළුවන්. ඒගොල්ලෝ කවුරුත් එහෙම ඩිස්ටර්බ් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ හරීම ෆ්‍රෙන්ඩ්ලි. ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් ඕන නම් ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයගොල්ලන්ට යන්න තියෙන තැනක් තමයි හැනෝයි වල ගොඩක් ප්‍රසිද්ධ ට්‍රේන් ස්ට්‍රීට් එක බලන්න. ඉතින් ලංකාවේ අපි කෝච්චි දැකලා නෑ වගේ, කෝච්චිය ළඟින් ගිහින් නෑ වගේ. ඉතින් අපි මේකත් බලන්න ගියා. නැත්තම් ඉතින් හැනෝයි ගිහිල්ලත් මෙතෙන්ට නොගියොත් නිකන් කෑවේ නෑ වගේනේ. ඔන්න ඉතින් ඕගොල්ලන්ටත් මෙතෙන්ට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙතෙන්ට යනකොට ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන. ගොඩක්ම ටැක්සි ඩ්‍රයිවර්ස්ලාගේ ස්කෑම් ගොඩක් තියෙනවා කියලා මට මේ හොයනකොට දැනගන්න හම්බුණා. මොකද මේ ඒගොල්ලෝ මෙතෙන්ට එක්ක යනවා කියලා ඕගොල්ලෝ දුර පාරවල් වලින් අරගෙන ගිහිල්ලා එහෙම තැන් වලින් බස්සලා ලොකු ගණන් ඉල්ලපු සීන් එහෙම වෙලා තිබුණා. ඉතින් ඕගොල්ලෝ ඒව ගැන පරිස්සම් වෙන්න. අපි නම් පයින්මයි ඇවිදගෙන ගියේ එහෙම. ඉතින් ටයිම් කිහිපයක්ම තියෙනවා. ඕගොල්ලෝ නතර වෙලා ඉන්න තැන ඉන්න කෙනාගෙන් ඇහුවත් ඒගොල්ලෝ කියනවා ට්‍රේන් ටයිම් එක. ඉතින් මේ විදියට කැෆේස් තියෙනවා. ඕගොල්ලන්ට ගිහින් වාඩි වෙලා ට්‍රේන් එකේ එනකන් එතන වයිබ් එක චුට්ටක් එන්ජොයි කරන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඉතින් කන්න මොන කියලා එකක් නැහැ. නමුත් මෙතනදී ඒ රෙස්ටොරන්ට් වල හිටියේ නැති වුණාම සමහර ෂොප් වල අයිතිකාර කට්ටිය එලවනවා. ඒගොල්ලෝ සමන්ගේ ෂොප් එකට එහෙම ඉන්නේ නැත්තම් නිකන් හිටගෙන හිටියොත් සමහර වෙලාවට බයිනවා සමහරු. එහෙම සිටුේෂන් එකකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ අපි එතන ඉඳලා එනකොට මේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් හම්බුණා. මේ ඒකේ කෑමත් මාරම රසයි. ඉතින් මම ඕගොල්ලන්ට දැම්මා. හදිසියවත් දැක්කොත් ඕගොල්ලන්ට මෙතෙන්ට ගිහින් ඔන්න නිකන් පුරුදු කෑම ටිකක් නිසා ඔන්න මෙතෙන්ට ගිහින් කන්න පුළුවන්. ඔන්න ඉතින් අන්තිමටම ඕගොල්ලන්ට හැනෝයි වල try කරන්න පුළුවන්. මෙන්න මේ මෙට්‍රෝ එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි මැලේසියාවලදී try කරා මෙට්‍රෝ වල යන්න තියෙන ගොඩක්ම. ඉතින් ඕගොල්ලන්ට ඔන්න වියට්නාම් වලදීත් ඒ අත්දැකීම ගන්න පුළුවන්. ඉතින් මේක හැනෝයි ටවුන් එක පුරාම නැහැ. එක ලයින් එකක කියන්නේ එක පැත්තකට විතරයි තියෙන්නේ. ඉතින් අපි යන්න ප්ලෑන් කරන් හිටපු shopping mall එකකට යන පැත්තේ තමයි මේ මෙට්‍රෝ ලයින් එක තිබුණේ. ඒක නිසා අපි හිතුවා මේ මෙට්‍රෝ එකේ යනවා කියලා. ඔන්න මෙට්‍රෝ අත්දැකීමක් අරගෙන නැත්තම් ඕගොල්ලන්ට ලේසියෙන්ම යන්න පුළුවන් මෙතෙන්ට. ඕගොල්ලන්ට ටැක්සි එකක් දාගෙන මෙතනට මෙට්‍රෝ ස්ටේෂන් එකට ඕගොල්ලන්ට ගිහිල්ලා මෙතනින් අර විදියට මැෂින් එකෙන් ටිකට්ස් අරගෙන ඔන්න ඒ අත්දැකීමත් ගන්න පුළුවන්. ටිකට්ස් ගන්න බැරි නම් එතන ඉන්න අය අපිට උදව් කරා වගේ ඕගොල්ලන්ටත් උදව් කරાવી. අනිවාර්යෙන්ම මේගොල්ලන්ගෙන් අහලා බලන්න. ඔන්න ඉතින් ඔයාලා දැක්ක වගේම හැනෝයි වල කරන්න පුළුවන් දේවල් ගැන ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ලැබෙන්නේ නැති. ඒ වගේම තමයි ඊට අමතරව හැනෝයි වල ඇක්වේරියම් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම තව ස්ටැරි ස්කයි මියුසියම් එකකුත් තියෙනවා. ඉතින් මම මේ දෙක ගැන වෙනම වීඩියෝස් කරලා තියෙන්නේ. මම උඩින් මෙන්ෂන් කරන්නම්. ඉතින් මේ වීඩියෝස් වල ලින්ක්ස් දෙකක්. ඉතින් ඔන්න ඔය වගේ ඔයගොල්ලන්ට පුළුවන් හැනෝයි යනවනම් ඔය දේවල් try කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොන වගේ දේවල්ද හැනෝයි වල කරන්න තියෙන්නේ කියලා දැනගන්න.
ඉතින් මේ වගේ ප්ලේසස් වලට යන්න කලින් ඔයගොල්ලෝ මතක තියාගන්න පන්සල් වලට යන්න කලින් පිළිවෙලට ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි ඇක්වේරියම් එහෙම නැත්නම් එක එක ඔය බලන්න තියෙන ප්ලේසස් වලට යනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම Google search කරලා බලන්න ඒවා ඔයගොල්ලෝ යන්න ඉන්න දවසට ඕපන් කරලාද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඔන්ලයින් එකකින්ම වෙබ්සයිට් වලින්ම ඒවට එන්ට්‍රන්ස් ෆ්‍රී කොච්චර යනවද ඒ වගේ විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඒවා බලලා ඉවර කරන්න කොච්චර වෙලාවක් යනවද කොහොමද ඔයගොල්ලෝ නවතින හොටෙල් එකේ ඉඳලා එතෙන්ට යන්න පුළුවන් ඔය වගේ දේවල් ඔන්ලයින් සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම මේ vlog එකකින් සමුගන්නවා. ආයෙම අලුත් vlog එකකින් හමු වෙමු. bye bye හැමෝටම.